හායි කොහොමද ඉතින් ඔයාලට? ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ගොඩාක් කාලයකට පස්සේ මට හිතුණා ආයිමත් අලුත් වීඩියෝ එකක් අරන් එන්න ඕනේ කියලා. ඉතින් මගේ පරණ වීඩියෝස් බලපු කෙනෙක් නම් ඔයා දැකලා තියෙන්න ඇති මම කලින් වීඩියෝ එකක් දාලා තිබ්බා මනි සේවින් චැලෙන්ජ් එකක් කරන විදිහ. ඉතින් මම අද අරගෙන ආවෙත් ඒ වගේම වීඩියෝ එකක්. අපි හැමෝම ආසයිනේ සල්ලි ටිකක් ඉතුරු කරලා අපේ මොකක් හරි පුංචි මහරි ඩ්‍රීම් එකක් සැබෑ කරගන්න. හැබැයි දවසින් දවස මේ වියදම් එක්කලා බලනකොට ඔයාලට හිතනවා ඇති ඉතුරු කරන එක ටිකක් අමාරුයි කියලා. එහෙම නේද? ඒත් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මාස 3ක් වගේ කෙටි කාලයක් ඇතුළත රුපියල් ලක්ෂයක මුදලක් ලේසියෙන්ම ඉතුරු කරගන්න විදිහ. ඉතින් මේ චැලෙන්ජ් එකේදී මුලින්ම පුංචි රුපියල් 20කින් තමයි අපි ඉතුරු කිරීම පටන් ගන්නෙ. මුදල ලොකු වෙන්න ඕනේ නැහැ. මෙතනදී වැදගත්ම දේ තමයි නිතරම ඉතිරි කිරීමේ පුරුද්දක් ඇති කරගන්න එක. හරි. එහෙනම් ඉතින් අපි දැන් බලමු අපිට මේ චැලෙන්ජ් එක කරන්න ඕන වෙන්නේ මොකක්ද කියලා. මුලින්ම අපිට ඕන වෙනවා මෙන්න මේ විදිහ බොක්ස් එකක්. ඉතින් මම මේ ගෙදර තිබුණ බොක්ස් එකකට මේ වගේ රැපින් පේපර්ස් වලින් කවර් කරලා ටිකක් ලස්සන කරලා මේක අරගෙන තියෙන්නේ. මේ විදිහට කවර් කරන්න ඕනේ නැහැ. ඔයාලා කැමති නම් කරගන්න. මේ කවර් කළොත් මේක ටිකක් ලස්සනයිනේ. මම ඔයාලට කලින් කිව්වනේ ලස්සනට තියෙනකොට අපිට ඕනම දෙයක් ආසාවෙන් කරන්න හිතෙනවා කියලා. ඉතින් ඒ නිසා ඔයාලා කැමති කවර් කරගන්න. එහෙම නැත්නම් නිකන් හරි කමක් නැහැ. ඔයාලා ගෙදර තියෙන මොකක් හරි බොක්ස් එකක් මේකට මුලින්ම ඕන වෙනවා. මම ඔයාලට කලින් මේ වගේම මනි සේවින් චැලෙන්ජ් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවානේ. ඉතින් ඒක බලපු කෙනෙක් ඉන්නවා නම් දන්නවා ඒක ටිකක් සංකීර්ණයි මීට වැඩිය. මොකද ඒකට වෙනම කවර හදලා වෙනම බොක්ස් එකක් තියලා එහෙම තමයි මම කරේ. හැබැයි මේක ඕනම කෙනෙක්ට ලේසියෙන් හදාගන්න පුළුවන් නිසා තමයි මම ඔයාලත් එක්ක මේක ෂෙයා කරගන්න ඕනේ කියලා හිතුවේ. කලින් වීඩියෝ එක බලන්න නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාට පුළුවන් ඒ වීඩියෝ එකත් බලන්න. ඉතින් මේක කරන්න ගොඩාක් ආස හිතෙනවා. මට කලින් ඒ මනි බොක්ස් එක හැදුවට පස්සේ හිතුණා ආයෙමත් ඒ වගේ චැලෙන්ජ් එකක් කරන්න ඕනේ කියලා. ඉතින් ඇඟට දැනෙන්නේ නැතුව අපිට පුළුවන් ලොකු මුදලක් පොඩි කාලයක් ඇතුළත ඉතුරු කරගන්න. ඉතින් මම කියන නිසා ඔයාලත් මේක කරලා බලන්න. එහෙනම් ඉතින් අපි බලමු ඊට පස්සේ මොකක්ද කරන්න ඕනේ කියලා. හරි. ඔන්න ඉතින් අපි මුලින්ම මේ විදිහට කොලයක් අරගෙන මේකේ කොටු 100ක් ලකුණු කරගන්නයි මේ යන්නේ. කොටු 100ක් ලකුණු කරගන්නේ අපි දින 100ක චැලෙන්ජ් එකක් නේ කරන්නේ. ඒ නිසා තමයි අපි මේ විදිහට කොටු 100ක් ලකුණු කරගන්න ඕනේ. හරි ඊළඟට අපි මේ ඇඳගත්තු කොටු 100 20 ගුණාකාර වලින් මේ විදිහට පුරව ගන්න ඕනේ. අපි රුපියල් 20කින් මේ චැලෙන්ජ් එක පටන් ගත්තේ. ඒ නිසා තමයි අපි 20 ගුණාකාර වලින් මේ විදිහට ලියාගන්නේ. ඉතින් ඔයාලගේ අතේ තියෙන විදිහට ඔයාලට පුළුවන් විදිහට රුපියල් 100කින් 50කින් 10කින් එහෙම නැත්නම් 5කින් වුණත් ඔයාලට පුළුවන් මේ විදිහට මේ චැලෙන්ජ් එක කරගෙන යන්න. අපි හිතමුකෝ යා මේ චැලෙන්ජ් එක රුපියල් 10කින් පටන් ගන්නවා කියලා. එහෙමනම් මේ කොටසිය පුරවන්න ඕනේ 10, 20, 30, 40, 50 මේ විදිහට. අවසාන කොටුව, ඒ කියන්නේ 100 වෙනි කොටුව 10කින් පටන් ගන්නවා නම් 10න් තමයි අවසන් වෙන්නේ. ඉතින් අපි රුපියල් 20කින් කරන නිසා අපේ 100 වෙනි කොටුව 2000 කියලා තමයි ලියවෙන්න ඕනේ. හරි ඊට පස්සේ අපි මේ විදිහට මේ කොලේ කපාගෙන අපි හදාගත්තු බොක්ස් එකට අලව ගන්න ඕනේ. ඔන්න ඉතින් අපි අපේ මනි බොක්ස් එක හදාගෙන ඉවරයි. ඔයාලා මේ බොක්ස් එකේ මම මේ පෙන්නන විදිහට පුංචි තීරුවක් කපා ගන්න. අපිට නෝට්ටු දාන්න පුළුවන් විදිහට ලොකුවට මේක කපා ගන්න එපා. මොකද එතකොට ඔයාලට හිතුණු වෙලාවට හදිස්සි වෙලාවක ඔයාලා මේකෙන් අපව සල්ලි ගන්න පුළුවන්. ඒ නිසා
මේක මේ විදිහට පොඩියට කපලා හදාගන්න. කොයිම වෙලාවකවත් ඔයා මේ චැලෙන්ජ් එක ඉවර වෙනකම් මේකෙන් මුදල් ගන්න එපා පහෝ. මොකද එහෙම කරොත් පුරුද්දක් විදිහට අපිට සැරෙන් සැරේ මේකෙන් සල්ලි ගන්නනවා. ඒ නිසා මේක පටන් ගද්දිම හිතන්න ඕනේ කොයිම වෙලාවකවත් මම මේ චැලෙන්ජ් එක ඉවර වෙනකම් මේකෙන් කීයක්වත් ගන්නෙ නෑ කියලා. හරි, ඔන්න ඉතින් මම මුලින්ම මේ විදිහට රුපියල් 20ක් බොක්ස් එකට දාගන්නවා. ඊට පස්සේ අපි 20 ලියපු මේ කොටුව ඉස්සරහින් පුංචි ටික් මාක් එකක් දාගන්න. එහෙම නැත්නම් ඔයාලට එක් අතකින් කපා ගන්න පුළුවන්. මේ විදිහට මොකක් හරි පුංචි ලකුණක් දාගන්න තියෙන්නේ. දැන් මම ඔන්න 100 නෝට්ටුවකුත් මේ බොක්ස් එකට දාගන්නවා. ඊට පස්සේ 100 වෙනි කොටුව ඉස්සරහිනුත් මේ විදිහට පුංචි මාක් එකක් දාගන්නවා. ගොඩක් වෙලාවට හැමදාම අපේ අතේ මුදල් ඉතුරු වෙනවා අඩුයිනේ. ඉතින් මාසෙකට සැරයක් සැලරි එකක් ගන්න කෙනෙක්ට නම් හැමදාම අතේ එහෙම මුදල් තියෙන්න බැරි වෙන්න පුළුවන්. කමක් නැහැ. එහෙම වුණත් මාස 3ක් ඇතුළත ඔයාට මේක කරගන්න බැරි වුණත් කමක් නැහැ. ඔයාට ඊට වැඩි කාලයක් අරගෙන හරි කොහොම හරි මේ කොටු ටික සම්පූර්ණ කරගන්න බලන්න. ඉතින් තවත් හිත ඉන්නේ නැතුව ඔයත් අදම මගෙත් එක්කම මේ චැලෙන්ජ් එක පටන් ගන්න. මගේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මගේ channel එකත් subscribe කරන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් ආ ඉක්මනින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.